වෙල්කම් ටු Visa Advisor. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ නේපාල් මල්ටිපල් එන්ට්‍රි ඔන් අරයිවල් වීසා එක ගැන. වීසා වළංගු කාලය, මේ වීසා එකෙන් ඔයාලට නැවතිලා ඉන්න පුළුවන් දවස් ගාන, වීසා ෆී එක කීයක්ද, මේ වීසා එක ප්‍රොසෙස් වෙන්න කොච්චර දවසක් යනවද, මේ හැම දෙයක් ගැනම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු මේ නේපාල් වීසා එක e-වීසා එකක්ද එහෙමත් නැත්නම් પાස්පෝර්ට් එකේ ස්ටෑම්ප් වෙන ස්ටිකර් වීසා එකක්ද කියලා. ඉතින් නේපාල් ඔන් අරයිවල් වීසා කියලා කියන්නේ ඔයාලට මේ වීසා එක කලින් ඇප්ලයි කරලා වීසා එක પાස්පෝර්ට් එකේ ස්ටෑම්ප් කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ වීසා එක නේපාල් එයාපෝට් එකේදී තමයි ස්ටෑම්ප් කරන්නේ. ඊට කලින් ඔයාලට කරන්න තියෙන්නේ නේපාල් ඔන් අරයිවල් ඇප්ලිකේෂන් කියලා එකක් තියෙනවා. අන්න ඒක ෆිල් කරගන්න එක විතරයි. ඉතින් මේ වීසා එක ෆ්‍රී තමයි දෙන්නේ. වෙනම මුදලක් ඔයාලට මේ සඳහා වැය වෙන්නේ නැහැ. මේ වීසා එකේ වැලිඩිටි පීරියඩ් එක ගත්තොත් මේ වැලිඩිටි පීරියඩ් එක කියලා කියන්නේ වීසා එක ඉෂුව කරන ඩේට් එක සහ වීසා එක එක්ස්පයර් වෙන ඩේට් එක අතර කාලයට තමයි වීසා එක වැලිඩ් පීරියඩ් එක කියලා කියන්නේ. ඉතින් මේ වීසා එකේ වැලිඩිටි පීරියඩ් එක 30 days වෙනවා. ඒ වගේම වීසා එකේ ස්ටේ පීරියඩ් එකත් 30 days වෙනවා. ඒ කියන්නේ ඔයාලට නැවතිලා ඉන්න පුළුවන් ගාන සහ වීසා එකේ වැලිඩ් පීරියඩ් එක දෙකම එකක්. ඒකට හේතුව තමයි මේ වීසා එක අපිට ඔන් අරයිවල් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයා නේපාල් වල එයාපෝට් එකට අරයිව් වුණාට පස්සේ ඔයාගේ પાස්පෝර්ට් එකේ එයාපෝට් එකෙන් වීසා එක ස්ටෑම්ප් කරනවා. ඒ වගේම මේ වීසා එක මල්ටිපල් එන්ට්‍රි වීසා එකක්. මොකද්ද මේ මල්ටිපල් කියලා කියන්නේ? ඇත්තටම මල්ටිපල් කියන එකෙන් අදහස් කරන්නේ ඔයාට වීසා එකේ වැලිඩ් කාලය ඇතුළත අන්ලිමිටඩ් වාර ගණනක් ඒ රටට ට්‍රැවල් කරන්න පුළුවන් කියන එක. දැන් නේපාල් වලට ඔයාට මල්ටිපල් එන්ට්‍රි වීසා එකක් හම්බුනාට පස්සේ ඔයාට පුළුවන් වීසා එකේ වළංගු කාලය, ඒ කියන්නේ දවස් 30 ඇතුළත අවශ්‍ය නම් ලංකාවට ඇවිල්ලා ආපහු නේපාල් වලට යන්න. එහෙම නැත්නම් ඉන්දියාවට ගිහිල්ලා ආපහු නේපාල් වලට යන්න. දෙපාරකට වැඩි සංඛ්‍යාවක් ඔයාලට නේපාල් වලට ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න යන්න පුළුවන් ඔයාට වීසා එකේ වළංගු කාලය වෙන දවස් 30ක කාලය ඇතුළතදී විතරයි. ඊට පස්සේ යනවා නම් ඔයා අලුතෙන් වීසා එකක් ගන්න අවශ්‍ය වෙනවා. ඔයා දෙවෙනි පාර වීසා එකක් ගන්නවා නම් ඔයාට මුදල් ගෙවීමක් කරලා තමයි ගන්න ඕනේ. ලංකාවේ සිටිසන්ලට ෆස්ට් ටයිම්, ඒ කියන්නේ දැන් 2024 නේ අපි ඉන්නේ. 2024 පළවෙනි පාරටම නේපාල් යන කෙනෙක්ට නම් එයාට ඔන් අරයිවල් වීසා එකක් ෆ්‍රී හම්බෙනවා. ඊට පස්සේ නැවත යනවා නම් මුදල් ගෙවීමක් කරලා තමයි වීසා එක ගන්න වෙන්නේ. ඉතින් මම කලින් සඳහන් කරපු නේපාල් ඔන් අරයිවල් ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් මොනවද කියලා දැන් අපි බලමු. මේකට අපිට මුලින්ම වාගෙන් අවශ්‍ය වෙනවා પાස්පෝර්ට් බයෝ පේජ් එකේ ස්කෑන් කොපියක්. ඉතින් බයෝ පේජ් එකේ සාම්පල් එකක් දැන් ඔයාට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. බයෝ පේජ් එක කියලා කියන්නේ ඔයාගේ නම, date of birth, passport number එක, ඔයාගේ signature එක වගේ details තියෙන page එකට. ඊළඟට passport එකේ alteration page එකේ scan copy එකක්. alteration page කියලා කියන්නේ passport එකේ page number 4 5. ඒ වගේම passport size white color background photo එකක්. ඉතින් photo එක ගන්නකොට ඔයා ස්ටුඩියෝ එකකින් ගන්න ෆොටෝ එකේ soft copy එකම අපිට WhatsApp හරි email හරි කරන්න ෆොටෝ එක print කරලා scan කරලා එවන්නේ නැතුව. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඔයා නේපාල් වල entry වෙන airport name එක වගේම exit වෙන airport name එක. ඒ වගේම ලංකාවේ තියෙන ඔයාගේ address එක, අවසාන වශයෙන් ඔයා නේපාල් වල ගිහිල්ලා නැවතිලා ඉන්න තැන address එක සහ contact number එකකුත් අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු ඔයා නේපාල් වලට arrive වෙනකොට පෙන්වන්න ඕන documents මොනවද කියලා. ඒ කියන්නේ නේපාල් වලට arrive වෙද්දී නේපාල් එයාපෝට් එකේදී ඔයා පෙන්වන්න ඕන ડોකියුමන්ට්ස් මොනවද කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. පළවෙනි දේ තමයි ඔයාගේ પાස්පෝර්ට් එක තියෙන්න ඕන සහ ඒ પાස්පෝර්ට් එක ඔයා නේපාල් වල ඉඳලා ආපහු ලංකාවට එන රිටර්න් ඩේට් එක තියෙනවනේ. මෙන්න මේ රිටර්න් ඩේට් එකේ ඉඳන් ඉස්සරහට මාස 6කට වඩා වැලිඩ් වෙන්න ඕන. ඒ වගේම රිටර්න් එයා ටිකට් එකක් තියෙන්න ඕන. ඊළඟට කන්ෆර්ම් හොටෙල් බුකින් එකක් තියෙන්න ඕන. ඒකට ඔයාට Agoda හෝ booking.com බුකින් එකක් දාන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාගේ නෑදෑ කෙනෙක්ගේ හරි යාළුවෙක්ගේ ගෙදරක හරි නවතිනවා නම් නේපාල් වලට ගියාට පස්සේ ඔයාට පුළුවන් එයාගේ passport bio page එක, billing improvement එකක් සහ rental agreement එකක් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ COVID vaccination certificate එක. ඊළඟට print out of the pre arrival form. මේ pre arrival form එක තමයි අපි ඔයාලට ෆිල් කරලා දෙන්නේ. ඉතින් ඒ ෆිල් කරලා දෙන pre arrival form එක ඔයා අනිවාර්යයෙන්ම print out එකක් අරගෙන යන්න ඕනේ. ඒ වගේම enough funds to cover your expenses in Nepal. ඒ කියන්නේ ඔයා නේපාල් වල නැවතිලා ඉන්න දවස් ගාන ඇතුළත වියදම් කරන්න ප්‍රමාණවත් මුදලක් ඔයා අතේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ මුදල ඔයාට කෑෂ් වලින් පෙන්නන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාඩ් එකකින් පෙන්නන්නත් පුළුවන්.
කෑෂ් වලින් පෙන්නනවා නම් ඔයාලට පුළුවන් ලංකාවෙන් නේපාල් වලට යන්න කලින් එයාපෝට් එකේදී ඔයාලට නේපාල් වල තියෙන කරන්සි එකට ලංකාවේ රුපියල් චේන්ජ් කරගන්න. එහෙම නැත්නම් ඔයා කාඩ් එකකින් ඔයාගේ ෆන්ඩ්ස් පෙන්නන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම නේපාල් වලට යන්න කලින් ඔයාගේ කාඩ් සෙන්ටර් එකට කතා කරලා කාඩ් එක ෆොරින් කන්ට්‍රීස් වල යූස් කරන්න පුළුවන් වෙන විදිහට ඇක්ටිව් කරගන්න. මොකද සමහර කාඩ් තියෙනවා අපිට ඉන්ටර්නැෂනල් යූස් කරන්න නම් කාඩ් සෙන්ටර් එකෙන් ඒ කාඩ් එක ඇක්ටිව් කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන රටකට ගිහිල්ලා ඒ කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට කාඩ් එක ඇක්ටිව් කරන්න ඕනේ. ඒක නිසා යන්න කලින් අනිවාර්යයෙන්ම කාඩ් එක ඇක්ටිව් කරගෙන යන්න. එහෙම වුණොත් ඔයාට එයාපෝට් එකෙන් බැරි වෙලා හරි ෆන්ඩ්ස් ගැන ඇහුවොත් ඔයාට පුළුවන් කාඩ් එකේ බැලන්ස් එක එතන තියෙන ATM එකට දාලා පෙන්නන්න මෙච්චර මුදලක් මං ගාව තියෙනවා නේපාල් වල නැවතිලා ඉන්න කාලය ඇතුළත වියදම් කරන්න කියලා. ඒ වගේම මේ ප්‍රී අරයිවල් කාඩ් එක ෆිල් කරන්න අපි charge කරන මුදල අපේ visa advisor service එක charge කරන මුදල රුපියල් 2000ක මුදලක්. හැබැයි ඉතින් මේක ඔයාට තනියම උනත් ෆිල් කරගන්න පුළුවන්. මේ 2000ක මුදල ඕනම වෙලාවක change වෙන්නත් පුළුවන්. සමහරට අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. මොකද මේ rates fix නැහැ. ඒක time to time change වෙනවා. මේක හැබැයි ලොකු වැඩක් නෙමෙයි නිසා ඔයාට උනත් තනියම මේ free arrival card එක fill කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ free arrival card එක අපේ visa advice service එක කරා ඔයා fill කරගන්නවා නම් යන process එක මොකක්ද කියලා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ free arrival card එකට අවශ්‍ය කරන document එක අපිට WhatsApp කරන්න. ඊට පස්සේ අපේ සේවා ගාස්තු වෙන රුපියල් 2000ක මුදල pay කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඔයාගේ free arrival card එක fill කරලා ඔයාට ඒක WhatsApp කරනවා. ඊළඟට අපි නේපාල් එයාපෝට් එකේදී ඉදිරිපත් කරන්න ඕන ඩොකියුමන්ට්ස් ගැනත් ඔයාව දැනුවත් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට නේපාල් ඔන් අරයිවල් වීසා එක ගැන හොඳ අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට හම්බෙන්න ඇති කියලා. ඒ වගේම නේපාල් ප්‍රී අරයිවල් කාඩ් එක අපේ වීසා ඇඩ්වයිස් සර්විස් එක හරහා ෆිල් කරගන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා අපිට ඩොකියුමන්ට්ස් ටික එවලා කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව ගෙදර ඉඳන්ම ඒ වැඩේ කරගන්න. ඒ වගේම වීසා ගැන නිවැරදි තොරතුරු පැහැදිලිව සරලව දන්න සිංහලෙන් දැනගන්න අපේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එවනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much. ඔයාට අවශ්‍ය වීසා එක කරගන්න එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙලා ඇති වෙලාද? ඔයාට වීසා එකක් කරගන්න අවශ්‍ය වුණාම ඒ සඳහා ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන බව අපි හොඳින්ම දන්නවා. නමුත් ඔයා වීසා එක ඇප්ලයි කරන්නේ ඔන්ලයින් වීසා ඇඩ්වයිසර් එක නම් ඔයාට වීසා එකට අවශ්‍ය කරන තොරතුරු නිවැරදිව පැහැදිලිව ලබා දීලා ඔයාගේ ගෙදරටම ඇවිත් ඩොකියුමන්ට්ස් ටික පික් අප් කරලා වීසා ඇප්ලයි කරලා පාස්පෝර්ට් එක නැවත ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරනවා. ඉතින් තවදුරටත් ඔයාට ඩොකියුමන්ට්ස් අරගෙන එහාට මෙහාට ගිහිල්ලා කාලේ නාස්ති කරගෙන රස්තියාදු වෙන දෙයක් නෑ. ගෙදර ඉඳන්ම කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව ඔයාගේ වීසා එක ඇප්ලයි කරගන්න. මේ දැන්ම ඔන්ලයින් වීසා ඇඩ්වයිසර් අපිට කතා කරන්න. ඔයාට අවශ්‍ය වීසා එක කරගන්න එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙලා ඇති වෙලාද? ඔයාට වීසා එකක් කරගන්න අවශ්‍ය වුණාම ඒ සඳහා ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන බව අපි හොඳින්ම දන්නවා. නමුත් ඔයා වීසා එක ඇප්ලයි කරන්නේ ඔන්ලයින් වීසා ඇඩ්වයිසර් එක නම් ඔයාට වීසා එකට අවශ්‍ය කරන තොරතුරු නිවැරදිව පැහැදිලිව ලබා දීලා ඔයාගේ ගෙදරටම ඇවිත් ඩොකියුමන්ට්ස් ටික පික් අප් කරලා වීසා ඇප්ලයි කරලා පාස්පෝර්ට් එක නැවත ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරනවා. ඉතින් තවදුරටත් ඔයාට ඩොකියුමන්ට්ස් අරගෙන එහාට මෙහාට ගිහිල්ලා කාලේ නාස්ති කරගෙන රස්තියාදු වෙන දෙයක් නැහැ. ගෙදර ඉඳන්ම කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව ඔයාගේ වීසා එක ඇප්ලයි කරගන්න. මේ දැන්ම ඔන්ලයින් වීසා ඇඩ්වයිසර් අපිට කතා කරන්න.